ඔයාලා දන්නවද? පිරිමි කෙනෙක්ගේ පෙනුම වගේම එයාලා පාවිච්චි කරන සෙන්ට් එකත් එයාලගේ පෞරුෂත්වයට ලොකු බලපෑමක් ඇති කරනවා කියලා. අද මම කතා කරන්න යන්නේ 2026 වසරේ ලෝකයේ වැඩිම අලෙවියක් වගේම ඉහළ ඉල්ලුමක් තියෙන පිරිමි පර්ෆියුම් වර්ග 6 ගැනයි. 6 වෙනි ස්ථානයේ YSLY EDP මේක ක්ලීන්, ෆ්‍රෙෂ්, ඇපල් සහ ඉඟුරු මුසුණු නැවුම් සුවඳක් තියෙන පර්ෆියුම් එකක්. තරුණයන් අතර මේ අවුරුදු සුපිරිම ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙන මේ පර්ෆියුම් එක දවස පුරාම එකම විදිහට පවතින සුවඳ නිසා ඔෆිස් යන අයට ගොඩක් වටිනවා. මේක අවුරුද්දකට බෝතල් මිලියන 5ක් වගේ අලෙවි වෙනවා. අංක 5 ජෝර්ජ් අර්මානි ආක්වා ඩි ජියෝ ඇක්වාටික් මෙරිසා සිට්‍රස් මුසුණු මේ පර්ෆියුම් එක ලංකාව වගේ උණුසුම් දේශගුණයක් තියෙන රටකට වඩාත් ගැලපෙන සෙන්ට් එකක්. ඇඟට මාරම නැවුම් සහ සිසිල් බවක් ගෙන දෙනවා. මේක අවුරුද්දකට බෝතල් මිලියන 7.8ක් වගේ ප්‍රමාණයක් අලෙවි වෙනවා. අංක 4 Versace Eros ස්වීට් මින්ටි සෙඩක්ටිව් සුවඳක් තියෙන මේ පර්ෆියුම් එක ගෑනු ළමයි කැමතිම සුවඳක් කිව්වොත් නිවැරදි. ක්ලබ් යන්න, නයිට් අවුට්ස් වලට යූස් කරන්න පුළුවන් හොඳම පර්ෆියුම් එකක් තමයි මේක. අවුරුද්දකට සාමාන්‍යයෙන් බෝතල් මිලියන 7.8ක් වගේ ප්‍රමාණයක් අලෙවි වෙනවා. අංක 3 Creed Aventus Fruity, Smoky and Rich සුවඳක් මුසුණු මේ පර්ෆියුම් එක සුවඳ වෙළුම් රෝකේ රජු විදිහට හඳුන්වනවා. මේක තරමක් මිලාදිකයි. ව්‍යාපාරිකයන් සහ ප්‍රභූවරුන් අතර තමන්ගේ බලය සහ සාර්ථකත්වය පෙන්වන්න පාවිච්චි කරන පර්ෆියුම් එකක්. අවුරුද්දකට බෝතල් මිලියන 1ක් වගේ ප්‍රමාණයක් අලෙවි වෙනවා. අංක 2 Ludi Chanel ඉතාමත් ගහම්බීර සහ පිරිමි පාර්ශ්වයකට වඩාත් ගැලපෙන ඇරෝමැටික් වුඩි සුවඳක් සහිත සුපෝපභෝගී සුවඳ විලුම් වර්ගයක්. සිට්‍රස්, ඉන්සෙන්ස් සහ සෙදාවුඩ් වගේ පිරිමි කෙනෙක් ළඟ එන්න ඕන සුවඳක් තමයි මේකෙන් එන්නේ. විශේෂ උත්සව රාත්‍රී සාද සඳහා වඩාත් සුදුසු වෙන මේ පර්ෆියුම් එක අවුරුද්දකට මිලියන 9ක් වගේ ලොකු පර්ෆියුම් ප්‍රමාණයක් අලෙවි වෙනවා. අංක 1 Dior Sauvage ෆ්‍රෙෂ්, ස්පයිසි, වුඩි සහ තරමක් සැර සුවඳක් තියෙන මේ පර්ෆියුම් එක 2026 වසරෙත් ලෝකයේ වැඩිම අලෙවියක් තියෙන ෆ්‍රේග්‍රන්ස් එක තමයි මේක. ලෝකේ පුරා තප්පර 30කට වරක් මේන් බෝතලයක් අලෙවි වෙන බවට සැලකෙනවා. ඕනෑම වෙලාවකට ගැලපෙන කාන්තාවගේ ආකර්ෂණය වැඩිපුර දිනා ගන්න පුළුවන් සුවඳක් තමයි මේක. අවුරුද්දකට මිලියන 8.5ක් වගේ ලොකු පර්ෆියුම් ප්‍රමාණයක් අලෙවි වෙනවා. ඉතින් මේ පර්ෆියුම් 6න් ඔයාලා දැනටමත් පාවිච්චි කරලා තියෙන්නේ මොනවද? ඔයාලා ආසම සෙන්ට් එක මොකක්ද කියලා පල්ලෙහෙන් කමෙන්ට් කරන් යන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා යාළුවන්ට පේන්න ෂෙයා කරන් යන්න. තවත් මේ වගේ පර්ෆියුම් ගැන විස්තර දැනගන්න අපිව ෆලෝ කරලා තියාගන්න.